මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් වෙනද වගේම ලස්සන movie review එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් මේ movie එකේ නම තමයි Miracle of the Hudson. ඒ වගේම කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඇමරිකාවේ US Airways 1549 කියන මේ ගුවන් යානයේ එන්ජින් එක ක්‍රෙවීමෙන් හඩ්සන් ගංගාවට ඒ කියන්නේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරපු විදිය ගැනයි. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයාලට වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙයි කියලා. එහෙනම් අපි යමු මොකද්ද මේ සුපිරිම ෆිල්ම් එක කියලා බලන්න. ඔන්න ඉතින් ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පේනවානේ මේගොල්ලෝ ලාගෝඩියා එයාපෝට් එකේ ඉන්නවා. ඉතින් මේ ප්ලේන් එක එක්තරා ට්‍රාන්සිස්ට් එකක් සහිතව තවත් ලොකේෂන් එකකට පියාසර කරන්න සූදානම්ව සිටියේ. මේකේ ඉන්න ප්‍රධාන කැප්ටන් තමයි සලි. ඒ වුණාට එයාගේ ඇත්තම නම සුලේන් බර්ග්. ඒ වගේම තමා මේ ෆ්ලයිට් එකේ කෝ-පයිලට් විදියට හිටියේ ජෙෆ්රි කියලා කෙනෙක්. ඉතින් මේ දෙන්නත් එක්ක තමයි ෆ්ලයිට් එක අද ඩෙස්ටිනේෂන් එකට ගෙනියන්න තියෙන්නේ. කොහොම නමුත් මේ ෆ්ලයිට් එකේ පැසෙන්ජර්ස්ලා 155 දෙනෙක් හිටියා. සුපුරුදු විදියට මේ ෆ්ලයිට් එක ලාගඩියා එයාපෝට් එකේ ඉඳලා ටේක් ඔෆ් එක අරගන්නවා. මෙතන ඉඳලා ෆ්ලයිට් එක මෙහෙවන්නේ කෝ-පයිලට් විසින්. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ ෆ්ලයිට් එක ඉහළට සුබමින් පවතින්නේ. කොහොම නමුත් මින් ටික වේලාවකින් සැලී දකිනවා ඉදිරියෙන් කුරුල්ලෝ ගොඩාක් ප්ලේන් එක දිහාවට එනවා. ඉතින් කොහොම වුණත් අපි දකිනවා ගොඩක් වෙලාවට එක්තරා කුරුල්ලෝ රංචුවක් පිටින් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ 1549 කියන ෆ්ලයිට් එකට අවාසනාවන්ත විදිහට මේ කුරුල්ලොන්ගේ ගමන් පතේට එකතු වෙන සිද්ධ වෙනවා. මේ විදිහට මේ ප්ලේන් එකට හානියක් සිදු වුණා. ඉතින් මෙන්න මේ සිදුවීමත් එක්ක කෝ-පයිලට් සහ කැප්ටන් මාරු වෙනවා. ඉතින් ඊට පස්සේ කැප්ටන් තමයි මේක මෙහෙවන්නේ. ඒත් එකම කෝ-පයිලට් මේකට කරන්න පුළුවන් විසඳුම් මොනවාද කියලා අර පොත පරිහරණය කරලා බලනවා. ඉන්පසු සාලි පාලක මධ්‍යස්ථානයේට අනුතුරු සංඥාවක් යොමු කරලා යානයේ එන්ජින් අක්ටිව් වෙලා කියලා දන්වනවා. ඒත් එක්කම ඔහු ඉක්මනින්ම උදව් ඉල්ලනවා ඉන්ෆෝමේෂන් එකක් දෙන්න කියලා. ඒ වගේම සලි කියනවා එයාලට එයාපෝට් එකට එන්න ඕනි කියලා. ඒ වගේම පාලක මධ්‍යස්ථානයෙන් කියනවා මේ එයාපෝට් එකට යන්න අර එයාපෝට් එකට යන්න කියලා. ඒත් එක්කම සලි try කරනවා එන්ජින් නැවතත් පණ ගැන්වීමට. ඒත් කිසිම වැඩක් වෙන්නේ නම් නැහැ. ඒ වගේම ප්ලේන් එක ඇතුලේ ඉන්න සියලුම පැසෙන්ජර්ස්ලා බය වෙලා කිසිදු එයාපෝට් එකකට රීච් වෙන්න ටයිම් එකක් නැහැ. ඒත් එක්කම රේඩාර් තීරයෙන් ප්ලේන් එක අතුරුදහන් වෙනවා. දැන් යානාව මුහුදු මට්ටමේ සිට මීටර් 500ක උඩින් තියෙන්නේ. ඊට පස්සේ පයිලට් එක පාටම අහනවා මේ කිට්ටුවේ තවත් එයාපෝට් නැද්ද කියලා. මෙතන පයිලට් වගේම ඒ ටවර් එක රෙකමන්ඩ් කරන්නේ ඉටි බාරෝ. නමුත් මෙතනට යන්න යාලට හැකියාවක් නැහැ. මොකද මේ වෙද්දී මේ ප්ලේන් එක ගොඩක්ම වේගෙන් පහළට ගමන් කරමින් සිටියේ. ඒත් එක්කම මේ කිව්සේ එන්න මඩු වෙමින් තිබ්බේ. ඉතින් පයිලට් එක පාටම කියනවා අපි හඩ්සන් රිවර් එකේ මේ ප්ලේන් එක නවත්තනවා කියලා. ඉතින් ඔයාලට උනත් හිතෙන්න පුළුවන් රිවර් එකකට කොහොමද ප්ලේන් එකක් එකපාරටම ගොඩ බස්සන්නේ කියලා. ඒ වගේම පයිලට් කියනවා අපි ප්ලේන් එක හඩ්සන් රිවර් එකට ගොඩ බස්සනවා හැමෝම සූදානම් වෙන්න කියලා. ඒත් එක්කම සියලුම මගෙන් බය වෙලා යාළට කර කියා ගන්න දෙයක් නැහැ. ගුවන් සේවිකාවන් කියනවා මගෙන්ට ඔක්කොම තමන්ගේ සීට් වල ඉඳගෙන පයිලට් දෙන ඉන්ස්ට්‍රක්ෂන් පිළිපදින්න කියලා. එතකොට මගින් හැමෝම පාත් වෙලා ඉන්නේ. ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට කැප්ටන්ට පුළුවන් වුණා බොහොම සීරුවෙන් හඩ්සන් රිවර් එක මැද්දට මේ ප්ලේන් එක ලෑන්ඩ් කරන්න. ඒ වගේම ඔහු ඉතාමත් දක්ෂ ගුවන් නියමුවරයෙක්. අවසානයේ දෙට පරිශ්‍රමයක් දරලා ඔහුට පුළුවන් වුණා මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න. ඒ වගේම මේ ප්ලේන් එකේ කිසිම කෙනෙක්ට හානියක් නොවෙන්න හඩ්සන් රිවර් එක මැද නවත්ත ගන්නත්. මගින් සතුටින් හුස්ම ගන්නවා. ඒ සමගම යානයට වතුර පිරෙන්න පටන් ගන්නවා. එදා ගොඩාක් සීතල දවසක්. කොහොම වුණත් මේ සීතල නිසා සමහරක් අය අසනීප වුණා වගේම සමහරක් අයට සුළු තුවාල සිද්ධ වුණා. ඊට පස්සේ සලී ගුවන් සේවිකාවන්ට කියනවා හැමෝම ලයිෆ් ජැකට් දාගෙන ඉක්මනින් ප්ලේන් එකෙන් ඉවතට යන්න කියලා.
ඊට පස්සේ ගුවන් සේවිකාවක් යානයේ ඉමර්ජන්සි දොරක් විවෘත කරනවා. ඒ වගේම හැමෝම ඉක්මනින් යානයෙන් ඉවතට යනවා. ඉතා සුළු කාලයක් තුල බෝට්ටු හා හෙලිකොප්ටර් ඇවිත් ඒ මගින්ම බේරගන්නවා. ඉතින් මේ කොහොම නම් ෆ්ලයිට් එකේ ආව 155 දෙනාම කිසිම ප්‍රශ්නයක් නැතුව Tamanගේ නිවස් බලා ගියා. මුළු යානයම පරීක්ෂා කරලා මගින් හැමෝම ආරක්ෂා සහිත බව හඳුනාගත්තට පස්සේ සාලි ඔහුගේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන යානයෙන් ඉවතට යනවා. හැමෝටම මෙම සිදුවීම අරුම පුදුම ත්‍රාසජනක අත්දැකීමක්. ඒ අය කියනවා නම් යානයේ සිටින මගින් පවා සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. ඔවුන්ට දෙන්නේ අදහගත නොහැකි පාතිහාරයක්. සමහර මගින් පවා ඒ මොහොතේ තම පවුලේ අයට කෙටිපණුවෙන් මගින් දැන්නුවේ ජීවිතය ගැන අංශු මාත්‍රයක් තරම්වත් බලාපොරොත්තුවක් නැති බවයි. එහිදී යානය ගමන් කරපු මගියෙක් මාධ්‍යයට කියනවා මමයි අම්මයි ජීවිතුන් අතර ඉන්නවා නම් මේකට හේතුව කැප්ටන් සාලේ මම ඔහුට ස්තුතිවන්ත වෙනවා කියලා. මීළඟට චිත්‍රපටිය පෙන්වන්නේ ගුවන් නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක්. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ කැප්ටන් වගේම කෝ-පයිලට්ට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇයි මේ ප්ලේන් එකක් වතුරේ නැවැත්තුවේ කියලා. මේකත් එක්ක සති මාස ගණන් සරීට සිදු වුණා එක රටකට වෙලා බලාගෙන ඉන්න. එක එක තැන් වලට යන්න. රැස්වීම් වලට සහභාගී වෙන්න. නමුත් මේ සිදුවීමෙන් පසු හරියට මොකද සිද්ධ වුනේ කියලා දැන ගැනීමට පාලක මණ්ඩලය සලියගෙන් ප්‍රශ්න කරනවා. ඔවුන් සලියගෙන් අහනවා ඇයි යානය ගුවන් තොටුපළට ලෑන්ඩ් කරේ නැත්තේ කියලා. සලිය උත්තර දෙනවා ඒ වෙලාවේ යානය යන්න පුළුවන් උසක හා දුරක නෙවෙයි තිබුණේ කියලා. ඉන්පසු පාලක මණ්ඩලය නිතරම වගේ සලියගෙන් ප්‍රශ්න කරනවා මේ සම්බන්ධව. ඒ ඇයි කියනවා නම් ඔවුන්ට ඕනේ සලිය වැඩිකාරයෙකු කරන්න. නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නම් වෙන්නේ නැහැ. මොකද ඒ අබස් සමාගමේ සිමුලේෂන් වලට අනුව කැප්ටන්ට හැකියාව තිබුණා කියලා කියනවා නැවතත් එයාපෝට් එකට හරවලා ගමන් කරන්න. මේත් එක්කම පයිලට් සෑහෙන අපහසුතාවයකට පත් වුණා. මොකද පයිලට්ගේ අරමුණ තිබ්බේ කොහොම හරි මේ 155 දෙනාගේම ජීවිත බේරගන්න. එයා ඒක නිසා යාට කරන්න පුළුවන් උපරිම දේ කළා. ඒක අපි හැමෝම දන්නවා. නමුත් තිබුණු ගැටලුව තමයි මේ විදිහට ප්ලේන් එක හඩ්සන් රිවර් එකේ මැද නැවැත්තුව එකේ අවදානම. එතනින් එහාට මේ ප්ලේන් එක භාවිත කිරීමට බැරිවීම. මෙන්න මේ වගේ කාරණා කීපයක් මත මේ පයිලට් විරුද්ධව ප්‍රශ්න කීපයක් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි ඇත්තටම වෙලා තියෙන්නේ මේ සිමුලේෂන් එක කරපු සමාගමේ අය විශාල වාර ගණනක් මේක ට්‍රේන් කරලා තිබුණා. හැබැයි පයිලට් මේ විදිහට පළවෙනි වතාවට හසුරට යන්නේ. මෙයා දැනගෙන හිටියේ නෑ මේ ප්ලෑන් එකට මේ වගේ දෙයක් සිදු වෙයි කියලා. ඉතින් මේකත් එක්ක මෙයාලට තීරණ ගන්න යම්කිසි වෙලාවක් යනවා. ඉතින් මෙන්න මේ ඩිලේ එකත් එක්ක මෙයාලට නැවත වතාවක් එයාපෝට් එකට හරවා යවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් හදිස්සිය හරි පයිලට් මේ දේ කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්න තිබ්බා. ඉතින් මේකත් එක්ක මේ පයිලට් ලෝකෙට ලොකු වීරයෙක් වුණා. මීඩියා හරහා මේක මාරික්මන්ද ප්‍රසිද්ධ වුණා. ඔන්න ඉතින් අවසානයේ පයිලට් වීරපතක්කම් කීපයක්ද ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේක තමයි හඩ්සන් රිවර් එකේ කතාව. ඒ වගේම පයිලට් සලීට හා ඔහුගේ කෝ-පයිලට් වන ජෙෆ්රිටත් මේක අදාහගත නොහැකි සිදුවීමක් වුණා. ඉතින් කැප්ටන් සලියා ඔහුගේ සහාය නියමුවා එඩිතරව මේ විමර්ශන වලට මුහුණ දෙනවා. ඔවුන්ගේ නිවැරදි දත්ත හා තොරතුරු අනුව ඔවුන් නිර්දෝෂී කියලා මේන් ඔප්පු වෙනවා. ඉන්පසු කතාව ඉවර වෙනවා. ඇත්තටම මේ කතාව අනුව අපිට ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි තැන්ට සුදුසු නුවණින් වැඩ කරන්න කියන එක. ඒ වගේම තමයි අපේ ජීවිතයේ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්න වගේම අපි නිවැරදි තීරණ ගන්න ඕනේ කියන එක. ඉතින් තවත් මේ වගේ ලස්සන කතා බලන්න අනිවාර්යයෙන්ම ඔයා මගේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.